මගේ නම විහරි ජයසිංහ. මගේ ඉස්කෝලේ ආනන්ද බාලිකා විද්‍යාලයේ මරදානේ. මම ඒ ලෙවල් වලට කරේ කොමර්ස් ITත් එක්ක. IT මං මිහිඳු සර්ගේ ක්ලාස් එක දැනගත්තේ අන්තිම මාස 4 දී විතර. ඊට කලින් මං IT ෆේල්. මං IT සබ්ජෙක්ට් එක අතහැරලා දාලා හිටියේ මට ඒක කොහොමත් කරගන්න බැහැ කියලා හිතුණා. කොච්චර පාඩම් කරත් ඒක කරන්න බෑ. කොච්චර try කරත් මට ඒක කරගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි මට යාළුවෙක් කිව්වේ පයිතන් වල රිවිෂන් එකක් කරනවා. ඒකට ඇවිල්ලා බලන්න කියලා. මම ඒත් යාළුවාගේ බල කිරීමට තමයි ක්ලාස් එකට ගියේ. මම දන්නවා කොහොමත් මට කොහේ ගිහිල්ලා අහගෙන හිටියත් IT කරගන්න බැහැ කියන එක. ඊට පස්සේ යාළුවා බල කරපු නිසා මම ගිහලා ක්ලාස් එකට ජොයින් වුණා. එතකොට මම නිකන් අහගෙන හිටියා විතරයි. හැබැයි මට තේරුණා මං කලින් ක්ලාසස් 4කට 5කට විතර ගියා. ඒ වගේ කරාට වඩා දෙයක් මට තේරුණා කියන එක. ඊට පස්සේ මං ආයෙ ගෙදර ගිහලා නෝට් එක බලලා මුල ප්‍රශ්න ටික කරන්න ගත්තා. මට ඒක සාමාන්‍ය දුරකට තේරෙනවා. ඊට පස්සේ මං හිතුවා දැන් පළවෙනි දවසේ නිසා මෙච්චර තේරෙනවා නම් මට ඊළඟට ගිහිල්ලා තව ටිකක් කරගන්න පුළුවන් කියන එක. ඊට පස්සේ මම ගියා අනිත් ක්ලාසස් වලට. ඊට පස්සේ මං දිගටම ජොයින් වුණා ක්ලාසස් වලට. මට හිතුණා නිකන් ගිහිල්ලා වාඩි වෙලා එක්ක අහගෙන හිටියත් මට මොකක් හරි කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ තමයි මම ක්ලාස් වලට ගිහිල්ලා ඒ කියන්නේ ක්ලාස් එකේ වැඩ නොකර ඉන්න බෑ. හැම වෙලේම අපිට වැඩක් කරන්නම වෙනවා අනිවාර්යෙන්ම. ඒ කියන්නේ පේපර්ස් කරනවා සර් වෙනමම ක්ලාස් ටයිම් එකේදී පාස් පේපර්ස් කරනවා. එකම පාස් පේපර්ස් එක අපි කළාද 10 පාරකට වඩා එච්චරට පේපර්ස් වලින්ම තමයි ප්‍රශ්න වලට හුරු කරන්නේ. ඊට පස්සේ මේක තියරි බේස්න ක්ලාස් එකක් නෙමෙයි. ප්‍රැක්ටිකල් තියෙනවා. හැම දෙයකම ප්‍රැක්ටිකල් වලින් තමයි ගොඩක්ම උගන්වන්නේ. ඒක ඉක්මනට මතක හිටිනවා අපිට. ඒ කියන්නේ තියරි එකක් සාමාන්‍යයෙන් නිකන් කියලා කරනවට වඩා ප්‍රැක්ටිකල් එකක් එක්ක දෙයක් තේරුම් කරද්දී ඒක මතක හිටිනවා. ඒක නිසා තමයි මම ක්ලාස් එකට ගොඩක් කැමති වුණේ. අර තියරි බේස්ම නෑ. ප්‍රැක්ටිකල් කරනවා. පේපර්ස් ගොඩක් කරනවා. බැරි දෙයක් අපිට ඕන වෙලාවක අහන්න පුළුවන්. මං A level exam එකට කලින් දවසේ රාත් MCQ පේපර් එකක් දාලා සර්ගෙන් ඇහුවා මට මේක මාක් කරලා දෙන්න කියලා. එච්චරට අර සර් හැම ළමයා ගැනම හොයලා බලනවා. උපරිමයටම සර් පුළුවන් උපරිමයෙන්ම සර් හොයලා බලනවා ඒක. ඒක නිසා මට A level MCQ එකට තිබ්බා 50න් 38ක්. ඒ ඔක්කොම සර් නිසා තමයි කරගන්න පුළුවන් වුණේ. මොකද සර් ඕනි වෙලාවක මෙසේජ් එකක් දාලා අහන්න, රෙකෝඩින් එකක්, ඕනිම නෝට් එකක්, පාඩමක් ඕනිම වෙලාවක පාන්දරට මෙසේජ් එකක් දාලා ඇහුවා. සර් අනිවාර්යෙන් ඒකට රිප්ලයි කරනවා. ඊට පස්සේ ක්ලාස් ටයිම් වලදී ඕනි දෙයක් අහගන්න පුළුවන් අපිට. අර ඕනිම බැරි දෙයක් හරි තේරෙන්නේ නැති දෙයක් වුණත් ඕනි තරම් අහන්න පුළුවන්. කියන්නේ එකපාරක් දෙපාරක් නෙමෙයි තේරෙනකන් එකක් මොනවම හරි විදිහකට තේරුම් කරලා තමයි සර් යවන්නේ. පේපර්ස් ගැන කතා කරොත් ගොඩක් පාස් පේපර්ස් අපි කරා. සර්ගේ පේපර්ස්, ගෙස් පේපර්ස්, රිවිෂන් පේපර්ස්, පාස් පේපර්ස් ඒ වගේ ගොඩක් පේපර්ස් අපි කරා. ඒව තමයි ගොඩක් හෙල්ප් වුණේ එක්සෑම් එකට. මොකද අපේ ස්ට්‍රක්චර් එක ගොඩක් වෙනස් වෙලා තිබ්බේ. ඒ වුණාට බය හිතුන්නේ නැහැ. දැන් අපි හැම වර්ගෙම ප්‍රශ්න කරලා තියෙනවා කියන එක දන්න නිසා කරගන්න පුළුවන් කියන එක තිබ්බ හැම වෙලේම ඔළුවේ. ස්ට්‍රක්චර් වෙනස් වෙලා අනිත් ළමයි නිකන් බය වෙලා හිටියට කරගන්න පුළුවන්. මොකද සර් කරේ අර අපිට තියෙන ටික විතරක් නෙමෙයි ඊට එහා දෙයක් කරලා තියෙනවා ප්‍රැක්ටිකල් එක තියරි ඒ හැමදේම එක වගේ උගන්වලා තිබ්බේ අපිට හැම දෙයක්ම. අපි නයිට් සෙමිනාර් එකක් කරා. ඒ නයිට් සෙමිනාර් එකෙන් අපිට ගොඩක් ඒ කියන්නේ අන්තිම කාලේ වගේ අපි ඒක කරේ. ඒකෙන් ගොඩක් ලොකු ප්‍රමාණයක් කවර් කරගන්න පුළුවන් වුණා. ප්‍රැක්ටිකල් ඒකේ ගොඩක්ම ප්‍රැක්ටිකල් වගේ තමයි. IoT අපි සම්පූර්ණ ප්‍රැක්ටිකල් එක කරා. ඒ වගේ ගොඩක් පාඩම් හරිම ලේසි විදිහට කියලා දෙනවා සර්. මම මේක බලන නංගිලා මල්ලිලාටත් කියන්නේ මිහිරි සර් ගාවට එන්න. ආවොත් අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන් කියන ෂුවර් එක තියෙනවා.